හායි කොහොමද ඉතින් ඔයාලට ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මොනවද හදන්නේ? ඉතින් අද සොයා මිට් එකක් තමයි හදන්න යන්නේ. ඉතින් විශේෂම දේ තමයි මේ සොයා මිට් කරියකට අපි කිසිම රසකාරකයක් එකතු කරගන්නේ නැහැ. ඉතින් බලන්නකෝ. මෙතන මම සොයා මිට් ග්‍රෑම් 90ක් අරගෙන තියෙනවා. මුලින්ම මම මේකට නටන උණු වතුර ටිකක් එකතු කරලා මේ සෝයා මිට් ටික වැහෙන ප්‍රමාණයට උණු වතුර එකතු කරලා මම මේක මුලින්ම හොඳට තම්බ ගන්නවා. වතුර ටික මිරිකලා අයින් කරගත්තු සෝයා ටිකට මම මේ එකතු කරගන්නේ ලුණු ටිකක්. ඊට පස්සේ කහ කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරලා සීසන් වෙන්න විනාඩි 10ක් විතර වහලා අපි මේක පැත්තකින් තියාගන්නවා. ඉතින් දැන් අපි අපේ සොයා මිට් කරි එක හදාගන්න තමයි යන්නේ. මුලින්ම ඇතිලියක් ලිපෙන් තියාගෙන මම මේකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගෙන ඒකට මම එකතු කරගන්නවා අබ ටිකක්. ඊට පස්සේ අබ ටික රත් වුණාට පස්සේ මේ එකතු කරගත්තේ සුදු ලුණු බිත් දෙක තුනක් තලලා. ඉතින් සුදු ලුණු කපලා දානවට වැඩිය තලලා එකතු කරගත්තාම රස වැඩි. ඊට පස්සේ දැන් මම එකතු කරගන්නේ ලුණු, ඒ වගේම චූටියට කපාගත්තු අම්මිරිස්, තක්කාලි, රම්පේ කඩපිංචා ටික මම එකතු කරගෙන හොඳට මේ ටික තෙලේ ටෙම්පරාදු කරගන්නවා. දැන් මම මේකට අමුතුන පහ මේස හැඳි දෙකකුයි කබලේ බැදගත්තු මිරිස් කුඩු මේස හැඳි දෙකකුයි එකතු කරලා හොඳට අපේ අර සුදු ලුණු ටෙම්පරාදුවත් එක්ක හොඳට මේක මික්ස් කරගන්නවා. ඉතින් ඔයාට මේකට මේ වෙලාවේ බැදපු 3-5 වුණත් එකතු කරගන්න පුළුවන්. එතකොට අර අපේ සොයා මිට් එකේ පාටි පොඩි වෙනසක් විතරයි වෙන්නේ. ඊට පස්සේ අර කලින් සීසන් වෙන්න තියාගත්තු සොයා මිට් ටිකත් මම දැන් එකතු කරගෙන අද ගින්දරේ විනාඩි 2ක් විතර මේක හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් මම මේක මධ්‍යම ප්‍රමාණ ගින්දරෙන් විනාඩි 5ක් විතර හොඳට පියනකින් වහලා උයා ගන්නවා. ඉතින් මේ විනාඩි 5කට විතර පස්සේ අපේ සොයා මිට් එක හොඳටම හැදිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මාර සුවඳක් තියෙන්නේ. ඉතින් මේම හදාගත්තාම ඉතින් බත් ඕන තරම් කන්න පුළුවන්. ඉතින් මම මේකට රසකාරක මුකුත් එකතු කරගත්තේ නැහැ. අපේ ස්වභාවික කුළුබඩු එකතු කරලා තමයි මම මේක හදාගත්තේ. ඉතින් මේ විදිහට ඔයත් හදලා බලන්නකෝ. ඉතින් මේක මාරම රස රෙසිපි එකක්.